Welcome to the Techno with RK YouTube channel. ඔයාලට CapCut එක එපා වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තියෙන CapCut එක මෙන්න මේ විදිහට කරමුද? මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ link එකක් දාලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. මේ තියෙන ෆෝල්ඩර් දෙකම ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට ඊට පස්සේ මේ වගේ ෆයිල් දෙකක් ඩවුන්ලෝඩ් වෙයි. මෙතන තියෙනවා අපේ CapCut Pro version එක. ඒක ඉන්ස්ටෝල් කරගමු. මෙතන ටික් එක දාන්න. install now click කරන්න. A few moments later. හරි, දැන් අපේ PC එකට CapCut install වෙලා තියෙනවා. දැන් start now click කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් CapCut එකේ ඉන්ටර්ෆේස් එක. දැන් මේ CapCut එක අපි අප්ඩේට් වෙන එක නතර කරමු. ඉතින් ක්ලෝස් කරගන්න. අපි ඩවුන්ලෝඩ් කරගත්ත අනිත් ෆයිල් එක කොපි කරගන්න. දැන් ඔයාලා යන්න ඔයාලා this PC එක. this PC එකේ C drive එකට යන්න. C drive එකේ තියෙනවා user කියලා folder එක. ඒකට යන්න. user folder එකේ ඔයාලා නම තියෙන folder එකට යන්න. දැන් යන්න මෙතන තියෙන app data කියලා. ඔයාගේ PC එකේ මෙතන app data කියලා පෙන්වන්න නැත්නම් මෙතන views වලට ගිහිල්ලා යටම තියෙනවා show කියලා. ඒක ක්ලික් කරන්න. මෙතන යටම තියෙනවා hide items කියලා. ඒක තැන ටික් එක දාගන්න. එතකොට ඔයාට app data කියලා folder එකක් පෙන්නයි. ඒකට යන්න. එතන උඩම තියෙනවා local කියලා. එතන ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් CapCut කියලා folder එකක් තියෙනවා. CapCut folder එකේ මෙතන තියෙනවා user data කියලා. ඒක ක්ලික් කරන්න. එතන යටට ආපුවාන් පස්සේ තියෙනවා download කියලා. මේ folder එකට යන්න. download folder එකෙන් අපි download කරගත්ත අනිත් ෆයිල් එක paste කරගන්න. දැන් ඔයාලට පුළුවන් CapCut එක අප්ඩේට් වෙන එක නතර කරගන්න. අපි බලමු CapCut එකෙන් ප්‍රොජෙක්ට් එකක් කරලා. ඔයාලට බලා ගන්න පුළුවන් අපි සාර්ථකව CapCut එක අපේ PC එකට install කරලා තියෙනවා. මම මෙතනට වීඩියෝ එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට edit කරගන්න ඕන ෆයිල් එක මෙතනට drag and drop කරගන්න. අපි යන් ඊට පස්සේ අපේ effect panel එකට. ඔයාලට බලා ගන්න පුළුවන් Pro version එකේ විදිහට අපිට effect ඔක්කොම use කරන්න පුළුවන්. මේ වගේ technical video බලන්න Techno with RK YouTube channel එක subscribe කරන්න. මතක ඇතුව bell icon එක toggle කරලා තියාගන්න.